කිරි දෙනවා. කන්න බෑය. ඔහොම කිරිත් එක දාලා තමයි දෙන්නේ හැමදාම. අපි ඔය දැන් අර කිරි වලට සල්ලි බැඳලා කිරි මේ මල්ලි තමයි ඔයාලට බලන්නේ. බත් එක කවලම් කරලා දුන්නා මම නැත්තම් කන්න බෑ. මාර ස්ට්‍රගල් කරන්නේ අර උද්ද නෑනේ. පොට්ටක් හරි තිබ්බනම් අයියා ඒ පොට්ටක්වත් නෑ උඩ තල්ලම නෑ ඒ හැප්පි ගානේ නෑ අප්පල ඒකලා ඒක රෑ අප්පල දාලා කිල්ල කවුදේ සංසාරේ විඳෝන තමයි තිනේද මහන්සිය ඇති තිනේද ඔව් මේ අදාලා තියෙන ගොඩක් අර YouTube මේ මගේ channel වලම අයියා තියෙන්නේ ඒ මගේ ඒක තමයි මම බලනවා ගොඩක් මේ කොමාරි වණ්ඩාර ගොඩක් කටි බලනවා ඔව් ඩෝගෝ ෆොක්ස් කියන එකේ ඇති මගේ බල්ලෝ ගැනම තියෙන channel ඒ තුනම මගේ මේ මං ඒක කරන්නේ මේ අපන මිනිස්සු දැනුවත් කරන ඔයාගෙන් මං කෑම මාකට කෑම වෙලක් දෙනවා සෙන් තෝමස් එක වටෙන් අයියේ ඔය මේ කුණුවල ළඟින් මේ මෙතන දෙනවා ඔයා 20000 බල්ලෝ 2000කට කිපාරින් ඔව් එච්චර තෝගයක් කියන ඔයාගෙන 4 කිලෝ 30 40ක මට උයලා මේ දෙන්න මදි නේ හිතන්න බයි කුණුවල ඉන්න අය 600ක් ඒකනේ නේ ඔව් මුතුම තෝගයක් දීලා මෙහෙම අයියේ මෙහෙමයි වටෙන් ආපු අය අපිට 4 දෙනෙක් ඉතින් අයියේ මගේ ගෙදර 8 දෙනෙක් ඉන්නවනේ අර අපේ කොට හන්දිය දාලා අයියේ 8 දෙනෙක් ඉන්නවා 8 දෙනෙක් ඉන්නේ ඔය කට්ටිය මැරිලා ඊට පස්සේ දැන් මම අයියේ හන්දි වල දාන කට්ටිය ඔය දැන් හැදෙන ළමයි ගොඩක් අය අයියේ ආදරේ සතුන්ට YouTube එකේ මගේ channel එකේ දාපුවම එයාලා ගිහලා අරන් යනවා නැත්තම් ගිහින් දෙනවා අයියා මිනිස්සුන්ගේ ආහාර වල ප්‍රශ්න තියෙන්නේ ගෙදර මේ බැල්ලි පැටව දාපුවම අම්මා තමයි ඉස්සෙල්ලාම කියන්නේ ඔය බැල්ලි පැටව ටික කොහෙට හරි ගිහින් දාපන් කියලා. එයාත් ගෑණියෙක් වෙලා ඊට පස්සේ එන ඔය හදන සතා ඔපරේෂන් කරලා මේව කරන ඔය ප්‍රශ්නේ කාලා ගන්න මිනිස්සු. ඔයාගේ බස් ස්ටෑන්ඩ් එකේ මේ හරි මිනිස්සු වගේ සර්විස් එකකට තියෙන එකයි වෙන්නේ. මං අනිවාර්යයෙන්ම දවසකට දෙකකට සැරයක් මෙයා බලන්න එනවා. දවස් 10න් දාගෙන අර දීකඩේම සල්ලි බැඳලා යන කෑම හදන්න. මොනවද ඒ කරනවා ඉතින්? ඔව්. ඒකර ඉතර ඉතුරු වෙන්නේ ඉතින් අපේ. පින කියන කතාරින් තෝකයි සතේකේ බඩගින්න මේක තේරෙන්නේ නැහැ. ඕක බීලා ඉවරලා තමයි ඔලු උස්සන්නේ යාර. ඈ? මේ අලුතෙන් බෝඩ් එකක් ගෙවුවද? ඔව්. ඊයේ. हाँ हरी है इधर हम पहले को गुलाब करे
මෙයා කොහෙද ඉතින් මට අතකයි මේ යනකොට ඊට පස්සේ මම දැක්කේ ඔය. ඒ මගේගේ තමයි දාලා දෙන්නේ. ලක්ෂ මෙයාගේ දිගට මේකේ වැඩි යනවා නේද ඉතින්. ඔව් මම ඔයා බලන්න එකක් ඇති හෝම්ලස් පාව් කියලා. අනිත් එක ඇති ඩොග් ඔෆ් හොප්ස් කියලා බල්ලෙකි මුලක්. අයියේ ඕක තමයි කියන්නේ මගේ ටිකේ තමයි මේ කවුද. අපි නෝනව කොහෙද කියලා නෝ පාතාර වෙලා අයියා මෙයා දැකලා නැද්ද මීට කලින්? නෑ දැකලා තියෙනවා. ඉස්සරයක් හිටියා සෙන් ජෝසප් එක ගාව. මෙයා? ඔව්. මෙයා දැන් මේ විදිහේ මෙතනින් එහාට යන්නේ අයියා. උඩරිම සෙට් එක කරගෙන ගන්නවා. උඩරිම සෙට් එක ළඟට යනවා අයියා. කණේක ඔයාගෙන වැක්කේනවා. ඉරි එකක් තමයි. ඇවිදින්නත් බැරිද බෑ. නෑ ආප්පා. ඇවිදිනවා රවුම් ගන්න ඒ ඔක්කොම ඇක්ටිවිටීස් ඔක්කොම එකයි. සද්දෙත් තියෙනවා ඔහම තියෙනවා. ඔහම පුරන ඔහම. ඉතින් තමයි ඔක්කොම යන්න. ආ වීරම හරි. ඒතකොට දැන් අය කිරි වලට බත් දාලා දුන්නාම වෙන්නේ ඇලිලා යනවා. දැන් මේක දැන් මම ওই පොයට කෑම අරන් ඉන්න වෙලාවට මේ කට්ටිය දන්නේ නැනේ බත් හදන් ඉනවා මෙයාට කන්න බෑ. අය දැන් ඔයා බොන්නේ දුක් ටික ඈ අපේ ගෙදරින් කියලා මේ ඇක්ටිව් නෑ ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මෙන්න දෙයක් ගන්නවා. වියදමත් පුරුවට යනවා. එහෙමයි මේ හිමොග්ලොබින් අඩු වෙනවා යකඩ අඩු වෙනවා කියලා එකක් වෙනවා. මේ මං අයියා අපේ ගෙදර 4 දෙනා රෙඩ වෙලා ආරව මේ දියතලාවකින් ගත්ත අයියාගෙන මට 5 දෙනාම එකට පාවයි දෙලුණා රුපියල් 70000 වැඩි කිව්වා. මගේ එක්කෙනෙක් ඉන්න අය තව පැටව දාපු එක්කෙනෙක් ඉන්න ඔපරේෂන් කරන්න. ඒ මේ මාස 3ක අපි යනකොට මේ ඉන්ජෙක්ෂන් ගහනවා නැත්නම් මගේ ඉස්සෙල්ලා දෙන්නේ තුනේ ඇත්තා. මම දැනගත්තේ ડોක්ටර්ට කියලා. ඒක නෑ ඊ වැඩ. හරි වියදම වෙනවා. මේක ගෙවුනාට හරි වියදම. ඔයා කියන්නේ හරි ප්‍රෝජනවත් මොකක් හරියට අපිව ආරක්ෂා කරනවා. වැඩක් නෑ කියලා මගේ ඉන්න ওই පාසල පිස්සු හැදෙනවා. මම ඔයාගෙන මම මේ කොල්ලෝ ඉස්සර කැම්ප් එකේදී හදන්න යනවා. ඒ සත්තු මම ඒ කියනවා ගේන්න එපා. ඊට පස්සේ මේ පැත්ත පළාතට ගේන්න එපා. එහෙම අපිට කැම්ප් වල අයියේ සත්තු හදාගෙන දාගන්න බෑනේ. ඔයා කියන්නේ දැන් ඔය බබාලා වයි කැම්ප් දෙනවා කියලා මම පුරුදු උනේ. ඔය පිස්සු හැදෙනවා. දැන් ඔය දැන් ගෙදරින් ඉන්න බෑ. බහැලෙනවා අඬනවා. පිස්සු පාර දිහා බලන්න වයිෆ් කෙනෙක් ගෙට දාලා ඉපට වැඩක් නැහැ. මෙයාට මං කීයට දැන්න පැය ගානක් හරි වැස්සේ. මේ ඊයේ සතියේ හෙන්න වැස්සේ. මං එනකම් බලන් ඉන්නවා. පාරට ගතින් දෙන්න.